ගෑනුලමෙක් නම් ඔයාට මේ අප්ඩේට් එක ගොඩක් වෙලාවට අනතුරුදායක අප්ඩේට් එකක් වෙන්න පුළුවන්. බිස්නස්මන් කෙනෙක් නම් ඔයාට මේ අප්ඩේට් එක සූපීරි. ඉතිං ඒකට හේතුවත් අපි කතා කරමු වීඩියෝ එක තුළින්. අනිවාර්යෙන්ම මෙන්න මේ සෙටින්ග්ස් එක ඔන් කරගන්න. එහෙම නැත්තම් ඔයාට මේක ඔන් කරගත්තේ නැත්තම් ඔයාගේ WhatsApp එකට බලපෑමක් වෙන්න පුළුවන්ද? දවසින් දවස අප්ඩේට් වෙන මේ ලෝකේ අලුත් වෙන තාක්ෂණික කරුණු ගැන දැනගන්න ගිහාන් ප්‍රද YouTube නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතින් ජයග්‍රහයි දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඔයා මේකතු වෙන්නේ ගිහාන් ප්‍රද YouTube channel එකත් එක්ක. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ WhatsApp එකෙන් අලුතෙන්ම අපිට ඇවිල්ලා තියෙන අප්ඩේට් එක ගැන. ඉතින් මේ අප්ඩේට් එක ගත්තොත් මේකේ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. ඉතින් මේ අප්ඩේට් එක ගොඩක් වෙලාවට ගොඩක් අයට user friendly අප්ඩේට් එකක්. ඉතින් හැමෝම දන්නවා username අප්ඩේට් එක ගැන. ඉතින් ඒකේ ඔයාලා නොදන්න කරුණු ඒ වගේම තාමත් කාට හරි මේක ඇවිල්ලා නැත්නම් මේ අප්ඩේට් එක කොහොමද මේක ලැබෙන්නේ, ඒ වගේම කොහොමද මේක සෙටප් කරගන්නේ, ඒ වගේම මේකේ තියෙන අපිට අවුල් සහගත තැන්, ඒ වගේම ඒකෙන් කොහොමද අපි බේරෙන්නේ, මේ වගේ වැදගත් කරුණු ගොඩක් මේ වීඩියෝ එක තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අද වීඩියෝ එක ගොඩක් දිග වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් තවත් මේ වගේ වැදගත් වීඩියෝ තියෙනවා channel එක ඇතුලේ. channel එක subscribe කරන්නත් වීඩියෝ එකට යන්න කලින් ඔයා අමතක කරන්න එපා. අද වීඩියෝ එක කාලය අතින් ගත්තොත් පොඩක් අඩු වීඩියෝ එකක්. කමන්නේ මේකේ වැදගත් දෙයක් තියෙන්නේ අවසන් වෙනකම් බලන්න. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් පහළ තියෙන අතු පාට subscribe button එක උඩ click කරලා channel එකත් එක්ක එකතු වෙන්න. WhatsApp ලා අලුතෙන්ම හඳුන්වා දීපු update එක තමයි මෙන්න මේ username update එක. ඉතින් username update එක කියන්නේ සරලවම කියනවා නම් ඔයාගේ ෆෝන් නම්බර් එක තව කෙනෙකුට ෂෙයා කරොත්, එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් නම්බර් එක තව කෙනෙක් ගාව තියෙනවා නම් ඔයාට ලේසියෙන්ම chat එකක් ආරම්භ කරන්න පුළුවන්. ඉතින් දැන් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ මොබයිල් ෆෝන් නම්බර් එකක් නැතුව ඔයාගේ යූසර් නේම් එක තව කෙනෙකුට දීලා ඔයත් එක්ක chat කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මගේ යූසර් නේම් එක මම ඔයාට කියනවා, මගේ යූසර් නේම් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන් මට chat කරන්න. ඕක තමයි සරලවම අලුත් අප්ඩේට් එකෙන් කියවෙන්නේ. ඉතින් ඒකත් එක්ක මේ විදිහට ගියොත් ඔයාගේ යූසර් නේම් එක දන්න, එහෙම නැත්නම් ඔයාව අඳුරන කෙනෙක් ඔයාගේ නම දන්නවා, ඔයාගේ නම ගෙස් කරලා යූසර් නේම් එක මේක වෙන්නේ නැති කියලා හිතලා ඔයාට chat කරන්න එන්න පුළුවන්. ඔයාට කරදරකාරී කෙනෙක් වුණත් WhatsApp එකට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේක වළක්වා ගන්නේ කොහොමද? මේ වගේ කරුණු ගොඩක් මේ වීඩියෝ එකේ අන්තර්ගතයි. ඉතින් අපි ඉස්සරවම කතා කරමු මේ අප්ඩේට් එක කවදද බලපැවැත්වෙන්නේ කියලා. මෙටාලා කියන විදිහට මේ අප්ඩේට් එක මේ අවුරුද්දේ අග ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ වගේ වෙනකොට මේ අප්ඩේට් එක ක්‍රියාත්මක වෙන්න පටන් ගනි. මේ අවුරුදු 2026 දෙසැම්බර් වෙනකොට ගොඩක් වෙලාවට හැමෝටම මේ ෆීචර් එක ඇවිල්ලා මේක enable කරාට පස්සේ මේ අප්ඩේට් එක ඉස්සරහට ක්‍රියාත්මක වෙලා යයි. ඒ වගේම තාමත් ඔයාට මේ අප්ඩේට් එක නැත්නම් ඔයාගේ WhatsApp application එක අප්ඩේට් කරලා බලන්න. ගොඩක් වෙලාවට එහෙම අප්ඩේට් කරාට පස්සේ ඔයාගේ WhatsApp එකේ WhatsApp app එක open කරනවත් එක්කම chat list එකේ උඩින්ම username එක අප්ඩේට් කරන්න කියලා message එකක් එනවා. ඉතින් මේ message එක ආවෙත් නැත්නම් ඔයාට පුළුවන් මම මේ ඉස්සරහට කියන ක්‍රම හරහා මේ username එක අප්ඩේට් කරගන්න. ඔයා ඉක්මන් කරන්න ඕනේ කාරණාව තමයි ඔයා දැම්ම ගිහිල්ලා ඔයාගේ නමට යූසර්නේම් එක ක්‍රියේට් කරගත්තේ නැත්නම්, උදාහරණයක් විදිහට ගිහාන් කියලා ගත්තොත් මේ ලෝකයේ මේ ලංකාවේ ගිහාන්ලා ලක්ෂ ගාණක් ඉන්න පුළුවන්. ඉතින් ඒ ලක්ෂ ගාණටම ගිහාන් කියන නම දාන්න බෑ. එහෙම වුණොත් ගිහාන්ලා ලක්ෂයක් විතර එකපාර කන්ටැක්ට් වෙන්න ගනීවි. ඒ නිසා WhatsApp ලා මේකට සොලියුෂන් එකක් විදිහට ඉස්සරවම එයාගේ යූසර්නේම් එක වෙන් කරගන්න කෙනාට මුල් තැන දෙනවා. ඔයා ගිහාන් නම් ඔයා ඉස්සරවම ගිහාන් කියලා ඔයාගේ යූසර්නේම් එක අප්ඩේට් කරගත්තොත් ඔයාට එනවා ගිහාන් කියන එකට ඔයාගේම කොමන් යූසර්නේම් එකක් අප්ඩේට් වෙනවා. ඊළඟට දෙවෙනි ගිහාන්ට බෑ ගිහාන් කියලා යූසර්නේම් එක අප්ඩේට් කරන්න. ඒ නිසා ඉක්මනට ගිහිල්ලා ඔයාගේ නමින් එහෙම නැත්නම් ඔයාගේ යූසර්නේම් එක අප්ඩේට් කරගන්න තව කෙනෙක් ඔයාගේ යූසර්නේම් එක ගන්න කලින්. ඉතින් ඒ වගේම යූසර්නේම් කී කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා මේ අප්ඩේට් එකේදී. මේ කී ඔප්ෂන් එකේදී වෙන්නේ සරලවම කියනවා නම් ඔයා ගෑනු ළමයෙක් වගේ නම් ගොඩක් වෙලාවට පිරිමි ළමයි එහෙම නැත්නම් පිටස්තර පුද්ගලයෝ ඔයාගේ යූසර්නේම් එක ගෙස් කරලා ඔයාට මෙසේජ් කරන්න ගන්න පුළුවන්. මේක වළක්වා ගන්න තමයි මේ යූසර්නේම් කී කියන ඔප්ෂන් එක WhatsApp ලා අලුත් අප්ඩේට් එකකින් දීලා තියෙන්නේ. මෙතනදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම දැන් මගේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඕපන් කරගෙන තියෙන්නේ. මම යනවා මගේ WhatsApp app එකට. දැන් මම මෙතන settings icon එක උඩ click කරලා පහළට යනකොට තියෙනවා account කියන tab එක. මේ account කියන tab එකේ email address, pass key ඊට යටින් තියෙනවා යූසර් නේම් කියලා. මේ යූසර් නේම් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ
connect me by username කියන තැන මගේ username එක දෙන්න පුළුවන්. ඒ වගේම මෙතන everyone කියන එක තමයි දැනට තියෙන්නේ. සමහර විට මේක private මේ වගේ අලුත් update ටිකක් එන්න පුළුවන්. අපි හරියටම කියන්න දන්නේ නැහැ. මම guess කරලා කිව්වේ ඒක. ඒ වගේම ඊට යටින් තියෙනවා people who know my key කියලා. ඒ කියන්නේ ඔයාගේ username එකට අමතරව ඔයාට message කරන්න නම් මේ key එක හරියටම එයා ගාව තියෙන්න ඕනේ. ඉතින් ඒක enable කරගත්තොත් ඔයාගේ ඇල්ලමෙක් නම් අනිවාර්යයෙන්ම මේක enable කරගන්න. මොකද ඔයාගේ WhatsApp එකේ ඒක ආරක්ෂිතයි කියන්නේ නැත්තම් ඔයාට පිටස්තර පුද්ගලයන්ගෙන් message එන්න පුළුවන් දිගට හරහට කරදරකාරී විදිහට. ඉතින් එහෙම වෙන්නේ නැහැ මෙන්න මේ key කියන option එක enable කරගත්තොත්. ඉතින් මෙතනදී ඔයාලට දැන් පේනවා ඉලක්කම් 4ක key එකක් තමයි මෙතනදී අපිට හම්බෙන්නේ. දැන් මම මේක save කරගත්තොත් මේක save වෙනවා. මෙතනදී අපිට මේ ඉලක්කම් 4 මතක හිටින්නේ නැහැ වගේ නම් අපිට පුළුවන් මෙතන get a different key කියන එක දෙන්න. එතකොට අලුත් key එකක් update වෙනවා. මේ විදිහට ඔයාලට මතක හිටින key එකක් එනකන් මේක different key දීදී ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ save කරගත්තට පස්සේ මෙතන save key කියන එකට ගිහිල්ලා ඔයාගේ නමට ඉස්සරහින් මේ key එක apply වෙනවා. එතකොට මේ key එක නැත්තම් ඔයාට බෑ පිටස්තර පුද්ගලයෙකුට බෑ ඔයාට message එකක් දාන්න. ඉතින් සරලවම ඔන්න ඔය කාරණා ටික තමයි මේ අප්ඩේට් එකත් එක්ක යන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ සරලවම කියනවා නම් නම ගිහාන්. එහෙම නැත්නම් දැන් ඔයා ගිහාන් කියලා ටයිප් කරනකොට මේ username එක අප්ඩේට් නොවෙන්න පුළුවන්. මොකද මේ වෙනකොටත් ගිහාන් කෙනෙක් ඔයාගේ username එක පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එතනදී ඔයාට පුළුවන් ගිහාන් චාරුක මගේ ඊළඟ නම. එතකොට මට පුළුවන් ගිහාන් චාරු. මේ වගේ කෙටි username එකක් apply කරන්න. ඊට පස්සේ එහෙම නැත්නම් දැන් common ඔයාගේ නම නැතුව නමත් එක්ක යන username එකක් දීගත්තොත් ගොඩක් වෙලාවට පළවෙනි පාරෙන්ම ඔයාගේ username එක apply වෙයි. එහෙම නැත්නම් සම්පූර්ණ නම දෙනකොට සමහර වෙලාවට ඒක වැරදි කියයි. එහෙම නැත්නම් ඒක පාවිච්චි වෙනවා කියයි මේ වෙනකොට. ඒ වගේ වෙලාවෙදී ගිහාන් චාරුක, ගිහාන් චාරු, ගිහාන් ජයසිංහ, ගිහාන් බ්‍රදර්, ගිහාන් බ්‍රදර් 23, ගිහාන් බ්‍රදර් 1 මේ වගේ icon add කරලා ඔයාගේ username එක apply කරලා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් පාවිච්චි නොකරන username එකක් නම් අනිවාර්යයෙන් මේක apply වෙලා යයි. ඉතින් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment list එකේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඉතින් comment list එකේ අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම ඔයාගේ අදහස කියලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් මේ ගැන idea එකක් ගත්තා නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඔයාගේ මේ ගැන දන්නේ නැති යාළුවට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. හමුවෙමු මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකකින්. මම ගිහාන් චාරුක, මේ ගිහාන් බ්‍රදර් YouTube channel එක.